රජතුමාගේ මාලිගාව උමවලා තියෙනවා මේ ඔබට හොඳට සතුටු වෙන්න විදුලි බුබුලු පාට පාට ඇත රූපය එළිය වෙන්න ඒවා බලලා ඔබට හැකිය හිතේ චිත්‍රයක් මවන්න පෙරකල බරණැසේ දැහැමි රජෙක් සිටියේ දන් පින් කරමින් ඒ රජ කොසල් රටේ විසුවේ ජනයා සතුටින් සිටි දස රජ ධර්මය රකි ජනයා සතුටින් සිටි දස රජ ධර්මය රකි ඔන්න එකමත් එක කාලෙක ඉන්දියාවේ කොසල් රාජ්‍යයේ රජෙක් රාජ්‍ය කරනවා ඒ රජුරුව හරිම දැහැමි දස රාජ ධර්මයෙන් රට පාලනය කරන්නේ රටවැසියොත් හරිම සන්තෝෂයෙන් ජීවත් වෙනවා අන්නාවක් නැති වුණා බරණැස රජ පිරිහුණා කොසල් රටක් නල්ලන්නට නපුරු සිතක් නැති වුණා සේනාවන් සකසයි දිනගණෙමින් පසු වෙයි සේනාවන් සකසයි දිනගණෙමින් පසු වෙයි අද වගේම එදත් පාලකයන්ට කාලෙන් කාලයට විවිධ ආශාවන් නැති වෙනවා බල තණ්හාව හින්දා බරණැස් රටේ හිටපු රජුරවන්ට හිතුණා තමන්ගේ රාජ්‍යයට කොසල් රාජ්‍යයත් එකතු කරගත්තා නම් හොඳයි කියලා. ඔන්න ඉතින් බරණැස් රජුරෝ ලකලෑස්ති වෙනවා කොසල් රජුට විරුද්ධව යුද්ධයක් කරන්න. බ්‍රහ්මදත්ත රජතුමා රට ආක්‍රමණය කිරීමට එන බව දැනගත් විට යුද්ධය නිසා මිනිසුන් ඝාතනය වන බැවින් රජකම අත්හැර නික්ම යෑම ඔබට දෙවෙනි කොටුවෙන් දිස් වෙනවා. යුද්ධෙන් මිනිසුන් මැරේ වගාව දීපල නැසේ රට කරන කොසල් රජුට මේ විපතේ තතු කෙනේ යුද්ධය හරි බිහිසුණුයි සමදා නිති දුක සදයි යුද්ධය හරි බිහිසුණුයි සමදා නිති දුක සදයි කොසල් රජුරවන්ට තමන්ගේ චරපුරුෂයන්ගේ මාර්ගයෙන් බරණැස් රජතුමා කරන්න යන යුද්ධය ගැන ආරංචි වෙනවා. යුද්ධයකින් වන ජීවිත දීපල විනාශයට එතුමා කැමති නැහැ. බරණැස් රජුරවන්ට රාජ්‍ය බාර ගන්න කියලා පුත් කුමාරයයි දේවියයි එක්ක ඈත ගම්මානයකට යනවා. තුන්වන කොටුවෙන් ඔබට දිස්වන්නේ රහසිගතව කුඹල් ගමක ජීවත් වන ආකාරය. දුර ඈතක ගම්බලා කොසල් රජුන් පිට වුණා වළං හදන පවුලක් ලෙස සැඟවී ජීවත් වුණා. රට ලැබුණත් නිකමට බරණැස් රජු සැක පිට රට ලැබුණත් නිකමට බරණැස් රජු සැක පිට යුද්ධයක් නැතුවම රාජ්‍ය ලැබුණත් බරණැස් රජුරුවන්ගේ හිතට කිසිම නිදහසක් නැහැ. එතුමා සැක කරන්නේ කොසල් රජුරුව කවදා හරි සේනා සංවිධානය කරගෙන ඇවිත් Tamanට පහර දෙයි කියලා. අනබෙරයක් ගහනවා කහවණු පොදි පුදනවා කොසල් රජුව දුටුවොතින් දෙනවා යයි කියනවා. රට සෑමතැන සොයන්නේ කොසල් රජුයි සොයන්නේ රට සෑමතැන සොයන්නේ කොසල් රජුයි සොයන්නේ. කොසල් රජුවත් දේවියත් දුටුවොත් දන්වන්න කියලා බරණැස් රජුරෝ අනබෙරයක් ගහනවා. වෙස්වලාගෙන දුරක හිටියත් කොසල් රජුගේ කරන මැමියාට කුඹල් ගමේ ඉන්න රජුරුවන් දක්නට ලැබෙනවා.
අද වගේම තමයි එදත් සමහරු මුදලට ගිජු වෙලා ඕනෑම දෙයක් කරනවා. කරන මැමියා බරණැස් රජුට ඔත්තුව දෙනවා. 4 වෙනි කොටුවෙන් ඔබට දිස්වන්නේ තීගෙති රජතුමා කුඹල්ගමක ජීවත් වන බව දැනගත් බ්‍රහ්මදත්ත රජතුමා රාජපුරුෂයන් එවා දසවදදී මරන්ට නිවසින් රජතුමා හා රාජබිසව පැහැර ගැනීම. දමවා වදමාලයක් දසමින් මල බෙර නදක් රජු සහ දේවියගෙන යයි වීදි දිගේ මහදුරක්. කුමරු අඬනවා යන්න එපා කියනවා. උන්චි කුමරු අඬනවා යන්න එපා කියනවා. ඔබට 5 වෙනි කොටුවෙන් දිස්වන්නේ මරණයට දසවද දිදී යන දෙමව්පියන් දකින කුමරුන්ට දෙමව්පියන් දෙන අවවාදයයි. වදකින් වදමල් මාල දාලා අම්මයි තාත්තයි මරණයට ගෙනියනවා. පුංචි දීගිති කුමාරයාට පේනවා අනේ කරන්න කිසිම දෙයක් නැහැ. මේ පුංචි පුතු හරිම අසරණයි. ඒ තාත්තා කියපු අවවාද දෙක හිතේ තියාගන්නවා. පුතේ දුර බලන්න ළඟ නොබලන්න වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එක. දුර බලපන් මගේ පුතේ වෛරය නම් නිම නැති. මේ ඔවදන මතක තියන් නිතර නිතර කියනු පුතේ. වැඩුණු දීගායු කුමාරයා බටනලා ආඬාසා බ්‍රහ්මදත්ත රජ කුමරු සිට නිවසේ ගෘහ ප්‍රධානියාගෙන ප්‍රශ්න කොට දීගායු බව දැන ඔහුව රාජ්‍ය සේවකයෝ බවට පත් කිරීම ඔබට 6 වෙනි කොටුවෙන් දිස් වෙනවා. හැම ශිල්පය අති නිපුන් දස්කම්පා ඇති උතුම් රටේ පතල හොඳ උගතෙකි යෝන් කොසල් රජපුතුන්. මුළු දඹදිව නම් දරයි දැන් බරණැස රජු ළඟයි. මුළු දඹදිව නම් දරයි දැන් බරණැස රජු ළඟයි. කාලය ඔහොම ගෙවිලා යනවා. කොසල් රජු සකස් කරලා තිබුණු විදියට දීගිති කුමාරයා දිසාපාමොක් තක්ෂිලාවට යවෙනවා. ඉහළින්ම සියලු ශිල්ප හදාරන ඔහු මුළු දඹදිව පතල පුද්ගලයෙක් වෙනවා. මේ කාලේ බරණැස් රජුරෝ රාජකීය අශ්වාරෝහකයෙක් හොයන කාලේ දීගිති කුමාරයාව ඒ තනතුරට පත් කරගන්නවා. හැබැයි තව කවුරුත් මේ කුමරුන්ගේ ඇත්ත නම දන්නේ නැහැ. දීගාය මුව දඩයමට රජතුමාට කතා කොට කැමැති කරවාගෙන කැලෑවට යන විට රජුට වෙහෙසක් දැනී අශ්ව රථය නතර කොට කුමාරයාගේ උකුලේ නිදා සිටින විට දීගාය තම දෙමව්පියන් මැරීමේ පලිය ගැනීමට රජුගේ කඩුව රැගෙන 3 පාරක් රජුගේ බෙල්ලට දික් කිරීම ඔබට 7 වෙනි කොටුවෙන් දිස් වෙනවා. යනවා රජ දඩයමි පදවන රජ වාහනේ පියා මරපු පලිය ගන්න කුමරුයි කල්පන කලේ. වෙන් කරමින් පිරිසෙන් රජුරිය යයි ඈතින්. වෙන් කරමින් පිරිසෙන් රජුරිය යයි ඈතින්. ඉස්සර කාලේ රජුරුවන්ගේ ප්‍රධාන ක්‍රීඩාවක් තමයි දඩකෙලිය. මුවන් ඇතුළු වල් සතුන් දඩයම් කරන්න රජවරු දඩයමේ යනවා. බරණැස් රජුරුවොත් එහෙම දඩයමේ ගිය වෙලාවක දීගිති කුමාරයා කල්පනා කරනවා මේක තමයි මගේ අම්මවයි තාත්තවයි මැරූ පලිය ගන්න හොඳම වෙලාව කියලා. රාජකීය රථය පිරිසෙන් ඈතට මහ කැලේට පදවනවා රජු තනි කරන්න. තමන්ගේ විශ්වාසවන්තයා නිසා රජු මේ ගැන මුකුත් හිතන්නේ නැහැ.
මහ කැලයට ඇදෙනවා රජුට වෙහෙස දැනෙනවා කුමරුගේ උකුලේ රජතුමා සුවසේ දැන් නිදනවා මහලු රජුට වෙහෙසයි සුවනින්දට පිවිසෙයි මහලු රජුට වෙහෙසයි සුවනින්දට පිවිසෙයි දැන් ඉස්සර වගේ නෙවෙයි රජුරුවොත් වයසයි ගහක් යට ගල් තලාවක වාඩි වී සිටි රජුරුවන්ට ළඟ හිටපු දීගිති කුමාරයාගේ උකුලේම නින්ද යනවා ඔබට 8 වෙනි කොටුවෙන් දිස්වන්නේ දීගායුට තම දෙමව්පියන්ගේ වදන මතක් වී එය නතර කොට සිටින විට රජු ඒ දේ සිහිනෙන් දැක බය වී නැගිටීම හා දෙමව්පියන්ගේ වදන නිසා රජුට අබේදානයේ හිමි වූ බව සැලකිරීම තුළින් බ්‍රහ්මදත්ත රජු ප්‍රසාදයට පත්ව රජකම හා තම දියණිය සරණ පාවා දීමයි ඇද්ද කඩුව කොපුවෙන් සිඳිනට ගෙල රජුගෙන් මාපිය ඔවදන සීවේ යලිය මග හරමින් දෙවරක්කය වලකා කුමරුට ඇත සංකා දෙවරක්කය වලකා කුමරුට ඇත සංකා ළඟපාතක කවුරුත් නැහැ මේක තමයි හොඳම වෙලාව රජ්ජුරුව මරන්න කියලා හිතූ දීගිති කුමාරයා රජ්ජුරුවන්ගේ බෙල්ල කපන්න දෙපාරක්ම කඩුව කොපුවෙන් එළියට ගත්තා එතකොටම මතක් වුණා පිය රජ්ජුරුවෝ දීපු අවවාදය අදහස අතහැරලා දැම්මා අඩනින්නේ ඉන්න රජුට හීන පෙනුණා මව්පිය මරු පලිය ගන්න කුමරෙකු දිව එන්න පෙනෙන දසුන රුදුරුයි රජු බිය වී වෙවුලයි පෙනෙන දසුන රුදුරුයි රජු බිය වී වෙවුලයි හොඳට මතක තියාගන්න වැරද්දක් කරපුවාම කාටවත් ගැලවීමක් නැහැ නින්දේ හිටපු බරණැස් රජතුමා හීනයක් දකිනවා කොසල් රජු මරපු පලිය ගන්න කුමාරයෙක් ඇවිත් Taman මරලා දානවා එතකොටම කැහැ ගහගෙන ඇස්සරපු රජුරෝ දකින්නේ හීනෙන්වත් නොහිටපු දෙයක් තමන්ගේ විශ්වාසවන්ත අශ්වාරෝහකයා කඩුව ඉහළට ඔසවාගෙන ඉන්නවා මරන්න බලාගෙන කවුරුත් ළඟපාතක නැහැ තමන්ව බේරගන්න රජුරෝ ඔහුට වැඳ වැටෙනවා මාව මරන්න එපා කියලා රජතුමා වැඳ වැටෙනවා අබය දෙන්න කියනවා ඕනම දෙයකුත් දෙන්න මරන්න එපා කියනවා කුමරුන් නැති තතු කියයි දීගායු කුමරු මෙමයි කුමරුන් නැති තතු කියයි දීගායු කුමරු මෙමයි එතකොට දීගිති කුමාරයා තමා කවුද කියලා හඳුන්වලා දෙනවා මරණයට ගෙන යද්දී පිය රජතුමා කියපු අවවාද දෙක නිසා බරණැස් රජුගේ ජීවිතේ බේරුණු හැටි විස්තර කරනවා රජු ඔහුගෙන් වැඳ වැටි සමාව ඉල්ලනවා කුමරුන් පොරොන්දු වෙනවා බරණැස් රජු මරන්නේ නැහැ කියලා කැඳවාගෙන නුවරට දීදුව කරකාරෙට කොසල් රටත් යලි පවරා දෙනවා මේ කුමරුට දස රජ ධර්මය පුරයි කොසල් රටම පුබුදුවයි දස රජ ධර්මය පුරයි කොසල් රටම පුබුදුවයි කොච්චර සෙල්ලම් දැම්මත් කවුරුත් මරණයට බයයිනේ බරණැස් රජුරෝ Taman මරන්නේ නැහැ කියලා පොරොන්දු වෙච්ච දීගිති කුමාරයාට තමන්ගේ රූමද්දු කුමාරිකාව සරණ පාවා දීලා
කොසල් රාජ්‍ය ඔහුට පවරා දෙනවා. දීඝායු රජුරෝ තමන්ගේ පියා වගේම දැහැමින් රට පාලනය කරනවා. මහ දැනුමක් නැති දනහට ගුණදම් පින් පව් කියනට සරලව බණ දහම් කියපු බුදුන් කීවේ මේ විලසට. දීගිති කෝසල කතාව මෙලෙසින් මෙතකින් නිමයි. අසා සිටිය ඔබ හැමතෙම දහනේ පින් ඵල තමයි. දීගිති කෝසල කතාව මෙලෙසින් මෙතකින් නිමයි. අසා සිටිය ඔබ හැමතෙම දහමේ පින් ඵල තමයි. ඊතරම් දැනුමක් නොතිබ්බ එදා සාමාන්‍ය ජනතාවට ගුණදහම් පින්පව් අවබෝධ කරවමින් පෙර භවයන්හිදී තමන් කරන කියන දේ අනාගතයට ගෙනියන්නේ කොහොමද කියපු දීගිති කෝසල ජාතකය මෙතකින් නිමා වෙනවා. හොඳින් හිතට ගන්න, තීරණයක් ගන්නට කලින් දුර බලන්න. වෛරය කිසිදාක සංසිඳෙන්නේ නැහැ. ඒ නිසා අනිකා වෛර කරත් මෛත්‍රිය කරන්න. මහගුණ බලයෙන් පුරා ලොව සතහට සෙත් පුරා ලොවම දිනු සුගත හිමිට වඳිනෙමි දොහොතින් පුරා.